Hi my dear friends. ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම අද වෙලා තියෙන්නේ තවත් ලස්සන ස්ථානයකට. ඒ තමයි නෙළුව දූවිලිය. ස්වාභාවික සුන්දරත්වය, පිරිසිදු පරිසරය, ඒ වගේම නිස්කලංක වටපිටාව හේතුවෙන් මේ දියඇල්ල දේශීය විදේශීය සංචාරකයන් අතර ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රදේශයට ආසන්නව පිහිටා ඇති මේ දූවිලි ඇල්ල සිංහරාජ වනාන්තරයට සමීපව පිහිටා ඇති බැවින් මේ ප්‍රදේශයේ ඉතා සෞම්‍ය දේශගුණයකින් හා ශාස්ත්‍රීය වනාන්තර පද්ධතියකින් සමන්විත වෙනවා. වර්ෂාපතනයේ ඉහළ බැවින් වසර පුරාම දිය ඇල්ලේ ජල ප්‍රවාහය අපිට දැක ගන්න පුළුවන්. ඉතින් friends ඔයාලා දන්නවද මේ දූවිලි ඇල්ලට ඇයි දූවිලි ඇල්ල කියන්නේ කියලා? ඉතින් මේ ඇල්ලට දූවිලි ඇල්ල කියලා කියන්නේ ඉහළින් වැටෙන ජලය සුදු දුමාරයක් එහෙම නැත්නම් දූවිල්ලක් වගේ පෙනෙන නිසා. දිය ඇල්ලෙන් වැටෙන ජල බිඳුති සුළඟට එක්ව අවට ප්‍රදේශයේ පුරා විසිරී සුන්දර දසුනක් මවන අතරම ඒ නැරඹීමට පැමිණෙන අයට අමතක නොවන අත්දැකීමක් ලබා දෙනවා. දූවිලි ඇල්ල වටා ඇති වනාන්තර ප්‍රදේශයේ විවිධ ශාඛා හා සත්‍ය විශේෂ වලින් පොහොසත්ය. දුර්ලභ කුරුල්ලන්, සමනරුන් හා උරගයන් සහ කුඩා සතුන් රැසක් මෙහි ජීවත් වෙනවා. ඒ වගේම විවිධ ඖෂධීය ශාක සහ දේශීය ගස්ත බහුලව දක්නට ලැබෙනවා. මේ හේතුවෙන් මේ ප්‍රදේශය ජෛව විවිධත්වයෙන් ඉහළ ඉතා වැදගත් පරිසර පද්ධතියක් ලෙස සැලකෙනවා. නෙළුව දූවිලි ඇල්ල වෙත යන ගමනද ඉතා සුන්දර අත්දැකීමක්. තේ වතු, රබර් වතු, කුඹුර සහ හරිත වනාන්තර මැදින් ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සුන්දරත්වය සමීපයෙන් අපිට විඳ ගන්න පුළුවන්. ඉතින් බලන්නකෝ friends දූවිලි ඇල්ලේ ලස්සන කොහොමද කියලා. ඉතින් මේක මේ තට්ටු 3ක් විතර තමයි කඩා හැලෙන්නේ. අපි දැන් මේ ඉන්නේ පහළ. අපිට පඩිපෙළ නැගගෙන තවත් උඩට යන්න පුළුවන්. දිය ඇල්ලට යන මාර්ගය පුරාම සිසිල් සුළඟ, කුරුල්ලන්ගේ හඬ, ඒ වගේම පිරිසිදු වාතය සංචාරකයන්ගේ සිත් සතුටටපත් කරනවා. ඡායාරූපකරණයට හා ස්වාභාවික දර්ශන නැරඹීමට මේ ස්ථානය කදිම ස්ථානයක්. උදෑසන එහෙම නැත්නම් හවස් කාලේ දිය ඇල්ල වටා ඇති මීදුම සහ හිරුවෙලිය එක්ව නිර්මාණය කරන දර්ශනීය අතිශයින්ම මනරම්. ඒ වගේම ස්වාභාවික පරිසරය තුළ විවේකීව ගත කිරීමට මේ කදිම ස්ථානයක්. කොහොම වුණත් දිය ඇල්ල නැරඹීමට යන සංචාරකින් ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. වැසි කාලවලදී ගල් ලිස්සන සුළු බැවින් ප්‍රවේශමෙන් තමයි ඕගොල්ලන් ගමන් කරන්න ඕනේ. ඒ වගේම මේ ජලයේ ගැඹුර පිළිබඳ අවබෝධකින් තොරව දිය නෑමෙන්ද වළකින්න ඕනේ. පරිසරය අපවිත්‍ර නොකර කසර නිස්ලෙස බැහැර කිරීමටත් ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීමටත් සෑම සංචාරකයෙක්ව වග බලා ගන්න. වර්තමානයේ වෙන විට නෙළුව දූවිලි ඇල්ල ප්‍රදේශය සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතිනවා. ඒ නිසා ප්‍රදේශවාසීන්ට ආදාය මාර්ග රැසක් නිර්මාණය වෙලා තියෙනවා. නවාතැන් පහසුකම්, ආහාර පාන සේවා, ඒ වගේම මාර්ගෝපදේශ සේවා වැනි කටයුතු වලින් ඔවුන්ට ආර්ථික ලාභ ලබා ගන්න පුළුවන්. ඉතින් friends දූවිලි ඇල්ලේ ඉඳලා ආපහු යන්නයි හදන්නේ. තවත් දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. goodbye.